කිරිකෝඩු හිතට ආලනුඹේ දැසයාවුනා මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුනා සබදේ සුවඳේ කුළුදුල් ආදරේ උතුරා ගැලුවේ අමමී ජීවිතේ කිරිකෝඩු හිතට ආලනුඹේ දැසයාවුනා මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුනා සුපෙම් නුවන් විමසා විරැදිවා ඔබරු අඳුන් දසු නින්දුරයි කියා Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් හුඟ දවසකට පස්සේ මං අද travel vlog එකක් අරගෙන ආවා. දැන් ඉතින් thumbnail එක දැක ගමන්ම ඔයාලා දන්නවා මං අද කොහෙද යන්නේ කියලා. කෝ ඉතින් එන්නකෝ මාත් එක්කන්. ඔන්න අද අපි ඇතුගල නගින්න යන්නේ. ඉතින් ඊට කලින් චූටි බඩගින්නක් ඇවිල්ලා යනකම අපි අර බඩගමුවේ තියෙන රසම රස රොටි කඩේකින් රොටිය කන්න හිතුවා. ඇත්තටම ඒව රසම රසයි. ඔයාලත් යනවනම් බඩගමුව පැත්තේ රොටි කඩේකින් රොටි කාලා බලන්න. ඒව හරිම රසයි. ඒ වගේ මෙතන අර බඩේනුගු තම්බලා පුච්චලා එහෙමත් තියෙනවා. කැමති නම් වලට ඒවත් කන්න පුළුවන්. ඔන්න දැන් ඉතින් අපි අතුගල පාමුලට ආවා. දැන් ඉතින් අපිට හඳුන් කූරු ගේන්න බැරි වුණා එනකොට. ඉතින් හඳුන් කූරු එකකුත් අරගෙන දැන් අපි මේ කන්ද නගින්නයි හදන්නේ. කන්ද නගින්න පාරවල් දෙකක් තියෙනවා. එකකට එක පැත්තකින් වාහන වලට යන්න පුළුවන්. අනිත් පැත්ත පඩිපෙළ නැගගෙන යන්නත් පුළුවන්. සමහරු වාහනවල ඇවිල්ලා වාහනේ නවත්තලා පඩිපෙළ නැගගෙන යන අයත් ඉන්නවා. ඉස්සර අයයි බයිත් එහෙම කරනවා. ඔන්න අද නම් ටිකක් වහන්සි වගේ ඒ නිසා අපි බයික් එකේම රුංගල උඩට යමු කියලා තමයි අපි මේ කතා වුනේ. ඒ වුණාට ඉතින් පඩිපෙළ නැගගෙන යන එකේ වෙනම ගතියක් තියෙනවා. ඒක ඉතින් ගිහිල්ලම බලන්න ඕනේ. ඔන්න ඉතින් අපි ටිකක් මගින් නැවැත්තුවා. කිරිකෝඩු හිතට ආලනුඹේ දැසයාවුනා මගේ කෝල ටිකක් කළා මෙතන ඉඳලා යනවා කියලා තමයි අපි හිතුවේ. සබදේ සුවඳේ බලන්නකො ඉතින් මෙතනට මුළු කුරුණෑගල ටවුන් එකම පේන විදිහ. තව ටිකක් මම උඩට ගියාමත් ඔයාලට view එක පේන්න නම් එතරට නම් ඔක්කොම පේනවා. මෙතනට නම් මේ පැත්තක් විතරයි පේන්නේ. බලන්නකො ඉතින් අයියාගේ ස්පෙක්ස් දෙක මටත් ලස්සනයිද කියලා. මමත් ඉතින් ඒ ටික දාගෙන චුට්ටක් හැර බැලුවා. ඔබරු අඳුන් දසු නින්දුරයි කියා ඔය බෙම් තෙපුල් මදහස පෑනිය මෙතනට ෂෝක් එකට හුලන් එනවා. ෂෝක් අනේ එතන. මතුමා පැතු කිසිවක් නොවේ සැනසීම වේ ආදරේ මතුමා පැතු කිසිවක් නොවේ සැනසීම වේ ආදරේ
අඳුරෙන් මිදී සඳ ඒවි පායලා ඔබ මේ පිදු සෙවනේම ඇදිලා මගේ ජීවිතේ නවතී විපාසිනා නිතුවත් ලැබූ කිසිවක් නොවේ සැනසී හැමදාම වගේ ඉතින් මම මේ ෆෝන් එක කරන් වීඩියෝ කරනකොට අයියා ඉතින් කැමති නෑ. ඒ වුණාට මේව තමයි දවස් එක ලස්සන මතක වෙන්නේ. හින්දා මට මේ මතක නම් මගේ අරගන්න බෑ. ඒ නිසා මම වීඩියෝස් ගන්නවා කොහොමද? කිරිකෝඩු හිතට ආලනුඹේ දැස යාවුනා මගේ කෝල කමට ලෝල හැඟුමන් මේ පේන්නේ අර පඩිපෙළ අර පැත්තින් මං එන්න තියනවා කිව්ව පාරක්. ඒ පඩිපෙළ තපාර චූටියට පේන්නේ. උතුරා ගැලුවේ අමමී ජීවිතේ කිරිකෝඩු හිතට ආලනුඹේ දැස යාවුනා ඊට පස්සේ ඉතින් මම මෙතන පොඩ්ඩක් ෆොටෝස් වීඩියෝස් එහෙම ගත්තා. උඹට පෙවුනා මට ඉතින් මේ අයියත් එක්ක ගමනක් යන්න හම්බුනේත් හොංගම උඟ දවසකට පස්සේ. සුපෙම් නුවන් විමසා විරැදිවා ඔබරු අඳුන් සුපුරුදු පරිදි ඉතින් මම මේ වගේ වෙලාවක් කෙනෙක්ව තමයි මගේ බලාගෙන ඉන්නේ. මගේ හිතේ තියෙන කතන්දර ඔක්කොම ටික අයියත් එක්ක ෂෙයා කරගන්න. මං හිතන්නේ ගොඩක් ගෑනු ළමයි එහෙම තමයි. මතුමා පැතු කිසිවක් නොවේ සැනසීම වේ ආදරේ මේ වෙලාවල් ඉතින් ගෙවිලා යනකොට පමණක් හරිම ලෝභයි. පැතු කිසිවක් ඒත් ඉතින් මොනව කරන්නද? සැනසීම වේ ආදරේ දැන් ඉතින් ඔන්න ෆොටෝස් අරගෙන වීඩියෝස් අරගෙන ඉවරයි. දැන් නම් අපි මේ අපව නගින්න පටන් ගන්නයි හදන්නේ. ඉටුවේ විවාසනා අදුරෙන් මිදී සඳේ විපාලා අපි හැමදාම මේ ඇතුගල මුදුරට නගිනකොට මග පන්සල් දෙකක් තියෙනවා. ඒ වුණාට අපි කවදාවත් ඒවට ගිහිල්ලා නැහැ. ඉතින් අපිට අද ඒවට ගිහිල්ලා බලන්න හිතුණා කොයි වගේද කියලා. ඉතින් අපි මේ පන්සල් වලට ගිහිල්ලා වැඳගෙනම ආවා. මේ තියෙන ඉතින් මේ වගේ දිගත්ත වීඩියෝස්. කිරිකෝඩු හිතට මං හිතන්නේ මේ ගොඩක් අය යවෙන්නේ නෑ මේ පන්සල් වලට. ගොඩක් දන්නම කීප දෙනෙක් විතරයි ඒවට යවෙන්නේ. මේ මොකද හැමෝම යන්නේ ඇතුගල මුදුනටනේ. ඉතින් මේ ඔයාලත් ගිහිල්ලා නැත්නම් ඊට පස්සේ මේ පන්සල් දෙකටත් ගිහිල්ලා බලන්න. දැන් යනකොට මුලින්ම හම්බෙන පන්සල තියෙනවනේ. ඒ පන්සල තමයි මේ තියෙන්නේ. මේ පන්සලේ අපි මේ චුට්ටක් ඇවිදලා බලනකොට තමයි දැනගත්තේ මේ එක එතන තැනක් තිබ්බා. ඉතින් එතන තමයි මේ කතාව ලියලා තිබ්බේ. ඔයාලටත් දැනගන්න මම ඉතින් මේ කතාව කියන්න. ඉස්සර මේ දෙවෙනි බුණක බහු රජුරුවන්ගේ කාලෙදී යාගේ අම්මට ඕන වුණාලු මේ සිරිපාද යන්න. ඊට පස්සේ මේ අම්මට ගොඩක් වයස නිසා සිරිපාද යන්න අපහසුයි. මේ ඒ නිසා රජතුමා උපායක් කල්පනා කරලා ඒ උපාය විදිහට මේ දක්ෂ ගල්වඩුවෙක් ගෙනල්ලා මේ මෙතන මේ ගල උඩ මෙතන මේ පන්සල තියෙන තැන සිරිපාදයක් සිරිපාද අනුරුවක් ඒ විදිහටම නිර්මාණය කරවලා තියෙනවා. මේ තියෙන්නේ අන්නේ සිරිපතුල. මේ ඉතින් ඊට පස්සේ ඉතින් රජතුමා මොකද කරලා තියෙන්නේ අම්මව දවස් ගාණක් කුරුණෑගල වටේ තියෙන කඳු පන්ති අතර වැද්දේ දවස් ගාණක් බොරුවට නිකන් අම්මට දැනවෙන්න මේ සිරිපාද කියලා මේ ඒ විදිහට දවස් ගාණක් ගිහිල්ලා එක දවසක රෑ මේ පන්සලට ගෙනල්ලා අම්මට වන්දනාමාන කරන්න ඉඩ දීලා අම්මව රෑම අපව අරගෙන ගිහිල්ලා ඉතින් අම්මත් හොඳටම සතුටු වෙලා පස්සේ කාලෙක මේ රජතුමා මේ පන්සලේ ස්වාමීන් වහන්සේලා වගේක් ගෙනල්ලා මේක පන්සලක් කරලා එහෙම තමයි තිබ්බේ.
එතකොට මේ තියෙන්නේ අර මං කිව්ව අනිත් පන්සල. මේ පන්සල උඩට වටේ පේනවා හරිම ලස්සනට. මේ බලන්නකෝ අපිට කෝච්චියක් යනවත් බලාගන්න පුළුවන් වුණා උඩදී. දුම දානවා නම් ප්‍රිය. still creaks in the evening wind. Your voice plays softly deep within. ගිනි පෙට්ටිය වගේ. ගිනි පෙට්ටි තරම් වල ලුකුනේ. Like grains of sand, still I reach out ඔව් නේද? කුඩා දිගේ එකක්. for your hand. If I could turn the clocks around the sky. Didn't know where I was going. ඇත්තටම මේ පන්සලක් තියෙන හරිම ලස්සන තැනක. දැක්කහම ආස හිතෙනවා එතනට තියෙන view එක දැක්කාව. එන්නත් ලෝභ හිතෙනවා එතනට ගියාව. ඔයාලත් ඉතින් ගිහිල්ලාම බලන්න. I wanna make life. ඔන්න ඉතින් ඊට පස්සේ අපි It stays with me. ඇතුකල මුදුනටත් ආවා. Dancing endlessly. You feel like home. දැන් ඉතින් අපි පාරෙන් ආපු නිසා තමයි අපිට මේ පිළිමේ පිටිපස්සෙන් එන්න උනේ. ඒ වුණාට අපි අර පඩිපෙළ නැගගෙන ආව නම් අපි එන්නේ පිළිමේ ඉස්සරහා පැත්තේ. When you're near, my heart just knows. No matter where we are, you feel ඊට පස්සේ ඉතින් අපි ඇතුළට ගිහිල්ලා මල් පූජා කරලා එහෙම ආවා. දැන් ඉතින් අපි මේ හඳු කුරුපත්තු කරන්නයි හදන්නේ. ඒ වුණාට අපි හඳු කුරුපත්තු කරන්න ලයිටර් එකක්වත් මොකක්වත් ගෙනල්ලා නැහැ. ඉතින් ඊට පස්සේ අපිට සිද්ධ වුණා quiet song මේ හඳු කුරකට අල්ලගෙන පැය ගාන බලාගෙන ඉන්න හඳු කුරු ටික පත්තු වෙනකන්. I belong. මොකද ඉතින් උඩ හුලං සැරටම තියෙනවා. ඒ හින්දා අර පත්තු කරපු පහනකවත් දැල්ල තියෙන්නේ නැහැ. ඔක්කොම පහන් ටික නිවිලා. මේ ඒ හින්දා ඉතින් අපි කොහොම හරි හඳු කුරු ටිකක් පත්තු කරලා චුට්ටක් අර පැත්තකින් වාඩි වුණා. කිරි කෝඩු හිතට ආලනුඹේ දැසයාවුනා. මේ පේන අයියට එපා වෙලා දැන් මෙතන යල්ලු වීඩියෝ ගත්ත ඇතිලු මට බනිනවා. සබදේ සුවඳේ කුළුදුල්ලාදරේ. උතුරා ගැලුවේ අමමී ජීවිතේ කිරි කෝඩු හිතට ආලනුඹේ දැසයාවුනා. මගේ කෝලකමට ලෝල හැඟුම නුඹට පේවුණා. ඔන්න බලන්නකෝ ඉතින් මෙතනට මේ වටේ පේන විදිය හරිම ලස්සනයි. බලන්නකෝ මේ කඳු පන්ති වල ලස්සන. අනේ ඉතින් හරිම ලස්සනයි. මට ඉතින් හිතුණා ශ්‍රී ලංකාව කියන්නේ කොච්චර ලස්සන රටක්ද අපිට අර හැමදාම දකින්න නිසා අගයක් නැති වුණාට මේ තැන් කොච්චර ලස්සනයිද කියලා. ඔය බෙම්තේ පුල් මගහා එතකොට මේ ඉස්සරහින් අර ලොකුවටම පේන්නේ කුරුණෑගල වැව. නිවූ සිහිලාර වැහුණා. මතුමා පැතු කිසිවක් නොවේ සැනසීම වේ ආදරේ. මතුමා පැතු කිසිවක් නොවේ සැනසීම වේ. ඔයාලටම පේනවා නේද උඩට කොච්චර ගුලම් පාර සැරයිද කියලා. ඇත්තටම නිකන් ටිකක් අර නිකන් පාවෙලා යන්න යනවා වගේ එකකුත් තියෙනවා. මේ පේන්නේ ඉතින් අපි ආව පාර බලන්න කොච්චර චූටියටද පේන්නේ කියලා. සිතුම් පැතුම් ඉටුවේ විවාසනා. දැන් නම් ඉතින් අවසරත් වැඩි දවලුත් වෙලා ඉන්නත් හරි අමාරුයි. ඉතින් දැන් ඉතින් ඔන්න අපි එන්නේ කියලා තමයි මේ ලෑස්ති. සෙවනේම ඇදිලා මගේ ඉතින් පහලත් මේ වගේ පොඩි පොන්ඩ් එකක් තියෙනවා.
ඊට පස්සේ ඉතින් අපි එතනින් ආවා. එන ගමන් අපිට පොල් අයිස්ක්‍රීම් එකක් කන්නත් ආසාවක් ආවා. ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවරයි. මේ වෙනකම් මගේ වීඩියෝ එක බලන් හිටපු හැමෝටම thank you. ඉතින් ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එනකල් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. So bye guys, see you in next video.